The Curious Mind. ඉතින් මම කාලයකට කලින් ඉඳන් මේ පොඩ්කාස්ට් එකක් පටන් ගන්න හිතාගෙන හිටියේ. නමුත් ඇත්තටම අපේ අර ෆුට්බෝල් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සෑහෙන දවසක් ඒ වැඩේ පොඩ පස්සට ගියා අපි පටන් ගන්න හිටියට වඩා. ඉතින් මේකේදී මම අරමුණු කරන්නේ ඇත්ත වශයෙන්ම ගොඩක් වෙලාවට මේ ගණිතය විද්‍යාව පිළිබඳව ඒ කියන්නේ වැඩි කතා බහක් නොවන දේවල් කතා කරන්නත් ඊට අමතරව සමාජයේ කලාව විවිධ දේවල් පිළිබඳව ඒ කියන්නේ මේක එක තැනකට සීමා නොකර අපට වැදගත් වෙන දේවල් පොඩක් කතා ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි තීරණය කරා මම මුලින්ම මේ පොඩ්කාස්ට් එක පටන් ගන්න ගණිතය පිළිබඳ කතා බහකින්. ඉතින් අද මේ පළවෙනි වැඩසටහනට මේ සම්බන්ධ කරගන්න මම කැඳවලා තියෙනවා ගෞරව මහබදුගේ. ඔව් MIT ඇමරිකාවේ MIT විශ්වවිද්‍යාලයේ ගණිතය පිළිබඳ උපාධිය හදාarලා තව නොබෝ දිනකින් PhD maths PhD සඳහා ලංකාවෙන් නැවත ඇමරිකාව බලා පිටත් වෙන්න ඉන්නවා. ඒ නිසා තමයි ඔහුට මම පළවෙනි වැඩසටහනට ආරාධනා කරේ. මොකද නැත්තම් ආපහු මට උත් එක මේ වැඩසටහන කරන්න වෙන තව කාලයක් ගියාට පස්සේ නිසා. ඉතින් ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබලා මම හිතන්නේ 10 11 වෙනි ශ්‍රේණියේදී පමණ IMO බ්‍රොන්ස් මෙඩල් එකක් ලංකාවට ගෙනලා මම බ්‍රොන්ස් මෙඩල් දෙකක් අරගෙන තිබුණා. ඊට අමතරව ඔහු ඊට පස්සේ IMO තරඟාවලිය වල ඩිපියුටි ලීඩර් වශයෙන් උත් ටීම් ලීඩර් වශයෙන් උත් මම හිතන්නේ IMO ලංකාවේ යන්න පුළුවන් සියලු තැන් වලට ගිහිල්ලා මේ දවස්වලත් මම හිතන්නේ අපේ IMO ටීම් එක ට්‍රේන් කරන වැඩවලට සම්බන්ධ වෙලා ලංකාවේ ඉන්න කාලේ. ඉතින් අපි කියන්න ඕනේ මේ වෙලාවේ මේ පාර අපිට ලංකාවේ දරුවෙකුට ප්‍රථම වතාවට සිල්වර් මෙඩල් එකක් ගේන අවස්ථාව ලැබුණා. අපි ඒ පිළිබඳව වෙනම වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකත් මම හිතන්නේ ලංකාවේ ගණිතයේ ලැබු විශාල ජයග්‍රහණ ප්‍රථම වතාවට මේ අවස්ථාව ලංකාවට උදා වෙන්නේ. ඉතින් එහෙනම් අපි අද ඔහුත් සමග කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තම වශයෙන්ම මේ IMO ගැන නෙමෙයි. ඔබ සමහර අය අහලා ඇති දැන් මේ පහුගිය ජූලි 20 ගණන් වල ඉඳලා 30 දක්වා පැවැත්වුණා ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා වල ඒ කියන්නේ මේ ෆීල්ඩ්ස් මෙඩල් එක දෙනවා කියලා මැත්ස් වල. සමහර අය මේක අහලා ඇති. නමුත් ලංකාවේ ගොඩක් දෙනෙකුට මේක පිළිබඳව ලොකු අවබෝධයක් නැහැ. මොකද්ද මේ ෆීල්ඩ් මෙඩල් එකක් කියලා කියන්නේ කියලා. එතකොට අපි අද බලාපොරොත්තු වෙන්නේ මේ ෆීල්ඩ්ස් මෙඩල් එකක් කියන්නේ මොකද්ද? මේක අවුරුදු 4 සැරයක් ලෝකෙ දෙන්නේ ගණිතඥයෝ 4 දෙනෙකුට මේ පිළිබඳව ටිකක් කතා බහක් කරන්න. මොකද අපේ අරමුණක් තමයි එකක් තමයි මේ වැඩසටහන් වල ඒ කියන්නේ ගණිතය ලංකාවේ ප්‍රචලිත කිරීම එකක්. ඒ කියන්නේ ගණිතයට යම්කිසි ආකාරයේ ආසාවක් ඇති වෙන්න ඕනේ. ඊළාට මේ ගණිතය කියන්නේ ලෝකේ දැන් වෙනම තැනකට ගියේ වැඩක්. ඒ කියන්නේ ඉස්සර වගේ දෙයක් නෙමෙයි. මේක ගොඩාක් පුතුල විදිහට ව්‍යාප්ත වෙලා ලෝකේ තියෙන එකක් තමයි මේ ගණිතය. ඒතකොට ලෝකේ තියෙන වැදගත්ම මෙඩල් කියන්නේ අපි ගත්ත සම්මාන වලක් තමයි මේ ෆීල්ඩ්ස් මෙඩල් එක. අවුරුදු 4 සැරයක් පැවැත්වෙන්නේ. පහුගිය දවස්වල ඇමරිකාවේ ජූලි 22 ඉඳලා මම හිතන්නේ 30 දක්වා විතර පැවැත්වුණා ෆිලඩෙල්ෆියා වල. එතකොට අපි ඒ ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් මේ ෆීල්ඩ් මෙඩල් එක පිළිබඳව මොන වගේ විස්තරයක්ද තියෙන්නේ කියලා බලමු. ඉතින් ගෞර ඔයා ඉස්සෙල්ලාම කියන්න බලන්න මේ ෆීල්ඩ් මෙඩල් එක කියන්නේ මොකක්ද අපේ බලන් ඉන්න ලංකාවේ ජනතාවට? ඔව් මේ ෆීල්ඩ්ස් මෙඩල් එක කියන්නේ දැන් ඇත්තටම මේ දැන් අපි දන්නවා මේ ගණිතයේ දැන් රීසර්චර් කෙනෙක් ගත්තොත් ඔහුට හම්බෙන්න පුළුවන් ලොකුම අවෝඩ් එක වශයෙන් තමයි අපි මේක සලකන්නේ. ඒ කියන්නේ දැන් අපි දන්නවා ෆිසික්ස් කෙමිස්ට්‍රි වගේ විෂයක නම් නොබෙල් ප්‍රයිස් එක තියෙන්නේ. ඒ වෙනුවට ගණිතයේ තියෙන එක තමයි මේ ෆීල්ඩ්ස් මෙඩල් එක කියලා කියන්නේ. ඒතකොට මේ ෆීල්ඩ්ස් මෙඩල් එක කියන එක දැන් 1936 දී තමයි මුලින්ම දීලා තියෙන්නේ. දැන් අවුරුදු 90ක් තිස්සේ දෙනවා. 1936න් පස්සේ දෙවන ලෝක යුද්ධය නිසා ටික කාලයක් මේක දෙන්න බැරි වුණා. 1950 දී තමයි මේක ආපහු දුන්නේ. ඊට පස්සේ හැබැයි අපිට පේනවා හැම අවුරුදු 4කටම පාරක් මේක කන්සිස්ටන්ට්ලි දීලා තියෙනවා. ඒක තමයි අපි මේ කිව්වේ 2026 දී දුන්නා. ඒක ෆිලඩෙල්ෆියා වල තිබ්බේ. මේ ෆීල්ඩ්ස් මෙඩල් එක අපි මේ මෙඩල් එක දිහා බැලුවොත් ඇත්තටම මේකේ මේ ආකිමිඩිස්ගේ පින්තූරයක් තමයි තියෙන්නේ මේ රත්තරන් පාට මෙඩල් එකේ. මේ අවෝඩ් එක තමයි ගණිතයේ තියෙන ලොකුම රීසර්ච් අවෝඩ් එක හැටියට සලකන්නේ. ඒ කියන්නේ දැන් ගණිතය ඔයා වගේ ගණිතය හදාරන කෙනෙකුට ලෝකෙ කොහේ ගණිතය හැදෑරුවත් ගන්න පුළුවන් උපරිම මෙඩල් එක තමයි ඔෆිෂියලි මේ ෆීල්ඩ්ස් මෙඩල් එක කියන්නේ. ඔව්. මේ ෆීල්ඩ්ස් මෙඩල් එකේ තියෙන ඒ කියන්නේ අපි මේ ෆීල්ඩ්ස් මෙඩල් එක ගත්තා ඒ දිහා බැලුවොත් පේන තියෙන දෙයක් තමයි අත්‍තරම මේක අර සාමාන්‍ය අර මෙඩල් එක ගන්නවා අවෝඩ් එක ගන්නවා කියලා හිතාගෙන චේස් කරලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. තමන් කරියර් එක පුරාවටම කරන මැතමැටිකල් බ්‍රේක් ත්‍රූස් වල රිසර්ච් වල තියෙන වේට් එකත් එක්ක හම් වෙන දෙයක් වශයෙන් තමයි මේක පේන්නේ. හැබැයි සමහර අවස්ථා තියෙනවා උන්ට ෆීල්ඩ්ස් මෙඩල් එක හම්බෙලා තියෙන සමහර අයට එක ප්‍රශ්නයක් හින්දාම වගේ වෙච්ච අවස්ථාත්
හැබැයි ගොඩක් වෙලාවට අපි දකින්නේ ඔහුගේ සමස්ත කරියගේ තියෙන දක්ෂතාවයට තමයි මේක ලබා දෙන්නේ. හැබැයි අවුරුදු 40ට කලින්. ඔව් අන්න ඒක තමයි. මේකේ වයස සීමාව අවුරුදු 40කට කලින්. එතකොට මට තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි දැන් ගණිතය දැන් ලෝකේ විවිධ ගණිතඥයෝ විවිධ රිසර්ච් කරනවානේ. දැන් වත් කරලා දිනවා ඔයා දැන් ඉස්සරහටත් කරා. ඒ වගේ හැමෝම ගණිතය පිළිබඳ රිසර්ච් වල ඉන්නවානේ. එතකොට දැන් මේ මෙඩල් එක 4 දෙනෙකුට දෙන්න දැන් මේක කොහොමද දැන් ඔයයි මයි දෙන්නෙක් කියලා හිතන්නකෝ. එතකොට අපි දෙන්නගේ මේ රිසර්ච් වර්ක් දෙකක්නේ. එතකොට මේ කොහොමද කම්පෙයාර් කරන්නේ? ඔව් මෙතනදී එයාලා ගොඩක්ම බලන දෙයක් තමයි මේ ඔහු දැන් මේ හදලා තියෙන සෝල්ව් කරලා තියෙන ප්‍රොබ්ලම්ස් කරලා තියෙන බ්‍රේක් ත්‍රූස් වල කොච්චර ඒ කියන්නේ ෆන්ඩමෙන්ටල් ද කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපි හිතමු අවුරුදු ගාණක් මැතමැටිෂියන්ස්ලට try කරලා කරන්න බැරි දෙයක් කරොත් ඒක අනිවාර්යෙන් weight එක වැඩි. සහ අපි තව ගොඩක් දකින්න දෙයක් තමයි මේ කලින් දැකලා නැති connections. ඒ කියන්නේ mathematics වල දැන් විවිධ fields තියෙනවා. අපි දකිනවා දැන් සමහරට analysis and combinatorics හරි නැත්නම් ඒ වගේ මොකක් හරි ටිකක් ඈත තියෙනවා කියලා මිනිස්සෙට හිතෙන්න පුළුවන් fields දෙකක් මුල්ම වතාවට ගොඩක් connect වෙන විදිහේ proof එකක් කරොත් ඒකටත් විශාල weight එකක් මේ fields middle එක දෙන committee එක විසින් ලබා දෙනවා කියලා අපිට පේන්න තියෙනවා. එතකොට දැන් මේක දුන්නානේ 26 දැන් ආයෙ දෙන්නේ එතකොට 30 නේ. දැන් කාට හරි ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්ද දැන් අර නිකන් සම්මාන දෙනවා වගේ දැන් ෆිල්ම් වල නම් අපිට පේනවා නගපාද්දි අපිට ප්‍රෙඩික්ෂන්ස් තියෙනවානේ. දැන් ඒ වගේ එහෙම කියන්න පුළුවන්කමක් තිබුණා දැන් මේ 4 දෙනාට මේ අවුරුදු හම්බේ වගේ හිතන්න පුළුවන්කමක් කලින් තියෙනවද? සාමාන්‍යයෙන් මේක ඉතිහාසයේ පුරා බැලුවොත් ගණිතඥයන්ට විතරක් සාමාන්‍ය අවබෝධයක් තිබුණා. කාට හම්බෙන්න පුළුවන් වේද කියලා අපි හරියටම දන්නේ නැහැ කොහොමත්ම. හැබැයි මේ අවුරුද්දේ ඉඳන් අපිට පේනවා මේ ලෝකයේ මේ ප්‍රෙඩික්ෂන් මාකට්ස් කියන ඒවා ගොඩක් ඉදිරියට අවිල්ලා තිනවා. ඒකත් එක්ක මේ සාමාන්‍ය පුද්ගලයන්ටත් පුළුවන් මේ ප්‍රෙඩික්ට් කරන්න දේවල්. ඒකත් එක්ක ඇත්තටම දැන් ලෝකයේ මතවාදී මොකද්ද කියන එක අපිට නම්බර්ස් වලින්ම probability එකක් වශයෙන් බලන්න පුළුවන් තත්ත්වයක් ඇවිල්ලා තිනවා. සහ මතවාදීකුත් තියෙනවා මේ පාර නම් කලින් ලීක් වුණා කියලාත් මාසයකට විතර කලින් කාටද හම්බෙන්නේ කියලා. ඒ නිසා ප්‍රෙඩික්ෂන් මාකට් එහෙම මම කියන්නේ බාහිරව බලන් ඉන්න මැතමැටිෂියන්ලට හිතා ගන්න පුළුවන් කමක් තියෙනවා මම අදහස් කරේ. ඔව් සාමාන්‍යයෙන් සමහර අවස්ථාවලදී පුළුවන්. හැබැයි ඒක හැමෝම හරියටම කියන්න බැරි අවස්ථාවක් තියෙනවා. මොකද දැන් අපි අවුරුද්දකට විතර කලින් ඇහුවොත් මං හිතන්නේ මේ පාර ෆීල්ඩ්ස් මෙඩල් එක හම්බෙච්ච 4 දෙනෙක් ඉන්නවා. හැබැයි මං හිතන්නේ මැතමැටිෂියන්ස්ලා 10ක විතර ලිස්ට් එකක් කියන්න පුළුවන් මේ ඕන කෙනෙක්ට හම්බ වෙන්න chance එකක් තියෙන්න පුළුවන් කියලා. කාලයත් එක්ක ඒක ටික ටික narrow down වෙලා අන්තිමට ඉතින් අපිට awards 4 පේන්න තිබුණා. හොඳයි. දැන් මේක 1936 නේ පළවෙනි වතාවට දෙන්න පටන් ගන්නෙ නේද? 1936 නේ. එතකොට 1897 නේද මේක මේ ප්‍රධානය කරන මේ බොඩි කියන්නේ මේ මොකද්ද අපි කියන්නේ සංගමයක් නේද ඒක? ඒ පිළිබඳ පොඩි විස්තරයක් කියමු මේක කවුද කොහොමද දෙන්නේ මේ මැතමැටිකල් කොංග්‍රස් එක මොකද්ද? ඔව් මේ 1897 දී තමයි ඇත්තටම මේ ඉන්ටර්නැෂනල් කොංග්‍රස් ඔෆ් මැතමැටිෂියන්ස් කියන එක පවත්වන්නේ මුලින්ම. මේක ඇත්තටම මේ ඉන්ටර්නැෂනල් මැතමැටිකල් යුනියන් කියන IMU කියන එක මගින් තමයි මේක පවත්වන්නේ. සහ ෆීල්ඩ්ස් මෙඩල් එකත් ඕන් තමයි දෙන්නේ. මේ කොංග්‍රස් එක දැන් අපි අවුරුදු 4න් 4 විවිධ සිටිස් වල පවත්වාගෙන යනවා. දැන් අන්තිමට ෆිලඩෙල්ෆියා US වල ඊට කලින් 2022 මේක වර්චුවල් විදිහට පැවැත්වුනේ. කොවිඩ් නිසා වර්චුවල් විදිහට පැවැත්වුනේ. හැබැයි මේක අර කොහේ හරි උත්සවය තියන්න ඕනනේ. ඒ නිසා ඒක හෙල්සින්කි ෆින්ලන්තේ. ඊට කලින් බ්‍රසීල් වල තිබ්බනේ. බ්‍රසීල් වල තිබෙනවා. ඉන්දියාවේ හයිදරාබාද් වල තිබිලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා මේ ගොඩක් යුනිවර්සිටිස් වලත් ඉස්සර කාලේ තිබිලා තියෙනවා. දැන් නම් වැඩි ඒක වෙන්නේ නැහැ. 1950 දී කේම්බ්‍රිජ් මැසචුසෙට්ස් හාවර්ඩ් වල තිබුණා. ඒ වගේම ඊටත් කලින් එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ තිබිලා තියෙනවා. පළවෙනි එක 1897 දී ස්විට්සර්ලන්තයේ සූරික් වල තමයි ආරම්භය සිද්ධ වෙන්නේ නේ 1897. හොඳයි. දැන් මට අමතරව මම හිතනවා මේක බලන් ඉන්න අපේ ප්‍රේක්ෂකයන්ටත් හිතෙන්න පුළුවන් මේකට ඇයි මේ ෆීල්ඩ්ස් මෙඩල් කියලා කියන්නේ කියලා. සහ ඊළඟට අපි අර මුලින්ම කතා කරපු තව පොඩි විස්තරයක් කියන්න වෙයි. ඇයි ගණිතයට මේ නොබෙල් ප්‍රයිස් එකක් නැත්තේ කෝන් වල ඒ වගේ විෂයන් හයක් තියෙනවානේ. එහෙම නැත්තේ කියලා. ඇයි මේක ෆීල්ඩ්ස් මෙඩල් එක කියලා කියන්නේ කියලා අපි කියලා යමු. ඔව් මේක ෆීල්ඩ්ස් මෙඩල් එක කියලා කියන්නේ මේ අවෝඩ් එක ඇත්තටම දෙන්න පටන් අරන් තියෙන්නේ ජෝන් චාල්ස් ෆීල්ඩ්ස් කියන ගණිතඥයා. ඔහු ඇත්තටම කැනේඩියානු ජාතිකයෙක්. ඇත්තටම මුලින්ම මේක අර ෆයිනෑන්ෂල් අවෝඩ් එක ඔහුගේ සල්ලි වලින් තමයි දීලා තියෙන්නේ මුල්ම අවස්ථාවේ. පළවෙනි එක. ඒ නිසා තමයි නමින්ම තියෙන්නේ දිගටම. නොබෙල් ප්‍රයිස් එක ගැන කතා කරොත් දැන් අපි දන්නවා මේ නොබෙල් ප්‍රයිසස් දෙන විෂයන් 6ක් තියෙනවා.
ෆිසික්ස් කෙමිස්ට්‍රී මෙඩිසින් වගේ විෂයන් ඉකොනොමික්ස් නේ එකොනොමික් සහ ලිටරේචර් සහ පීස් ප්‍රයිස් කියලා එකක් තියෙනවා ඔය 6 තමයි තියෙන්නේ ගණිතය ඇත්තට මේකේ නැති ප්‍රධානම හේතුව තමයි මේ නොබෙල් ප්‍රයිස් එකේ අරමුණ තියෙන්නේ ඇත්තටම මේ ලෝකේ නිකන් ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන් එකත් එක්ක ප්‍රැක්ටිකල් ඉම්පැක්ට් එකක් කිරීම තමයි ඒකේ ප්‍රධාන අරමුණ. ඒ නිසා තමයි අර විෂයන් 6 තෝරගෙන තියෙන්නේ. ෆීල්ඩ්ස් මෙඩල් එක ඊට වඩා වෙනස්. අපි දන්නවා ගණිතය කියන්නේ ඊට වඩා තියරිටිකල්. ඔය දැන් මම මෙහෙම හුවොත් දැන් කියන්නේ ෆීල්ඩ්ස් මෙඩල් එකක් දෙන ගණිතයේ මට්ටම මොන වගේද කියලා දැන් අපේ ප්‍රේක්ෂකයන් දැනගන්න. මොකද අපි දැන් ගොඩක් වෙලාවට අපි දැන් සාමාන්‍ය යාන්ත්‍රික ගණිතයනේ මේ අපි උසස් පෙළ දක්වා ඉගෙන ගන්නෙ. તો ලංකාවේ බොහෝ දෙනෙක් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළට ඉගෙන ගන්න තියෙන මේ යාන්ත්‍රික ගණිතය. ඒතර එතනින් එහා තියෙන ගණිතය පිළිබඳ පොඩි අවබෝධය අඩුයිනේ. ඒතර ෆීල්ඩ්ස් මෙඩල් එකක් හම්බෙන මොන වගේ ඒරියාස්ද තියෙන්නේ ඒ වගේ එකක් පොඩි අපි ඉස්සලා කියලා ඉමුද. ඔව් එතකොට මේ ඇත්තට මැතමැටිකල් රිසර්ච් කියන එකට හම්බෙන්නේ. ඒ කියන්නේ කවුරුත් කලින් කරලා නැති අලුත් ප්‍රශ්නයක් විසඳීම තුලින් තමයි මේක එන්නේ. එතකොට මේ ගණිතය අපි දන්නවා ෆීල්ඩ්ස් ගොඩක් තියෙනවා. දැන් රිසර්ච් මැත් වල ගත්තොත් අපි ප්‍රධාන වශයෙන්ම තියෙනවා දැන් පරණ විෂයන් තියෙනවා ඇනලිසිස් ඇල්ජිබ්‍රා වගේ ඒවා. ඊට පස්සේ ඒවත් එක්ක කැඩිලා අපිව තියෙනවා අපි දන්නවා නම්බර් තියරි. මම හිතන්නේ ෆීල්ඩ්ස් මෙඩල් ගොඩක්ම හම්බෙන සබ්ජෙක්ට් එකක් නම්බර් තියරි. මොකද ඒකේ අර තියෙන ප්‍රශ්න ටිකක් කෙටි ස්වභාවයක් තියෙන සහ අර ගොඩක් කල් තිස්සේ හදපු නැති ස්වභාවයක් තියෙන නිසා. ඒකම අපි දන්නවා දැන් අලුත් විෂයනුත් ඒ කියන්නේ ටිකක් අලුත් විෂයන්. ඒ කියන්නේ අවුරුදු 100ක විතර දිනු වෙච්ච විෂයන් කම්බිනේටරික්ස් වගේ විෂයන් ඉදිරියට එනවා. ඒ වගේම අපි දන්නවා probability theory පැත්තේ දේවල් තියෙනවා. ඒ වගේම මේ ෆිසික්ස් වලට සම්බන්ධ theoretical physics වලට සම්බන්ධ දේවලුත් මම හිතන්නේ ඒකට ඇත්තට mathematical physics තමයි ඒකට කියන්නේ හරියට. ඒ පැත්තට සම්බන්ධ දේවලුත් තියෙනවා. මේ පාරත් ඒකට සම්බන්ධ එක ෆීල්ඩ්ස් මෙඩල් එකක් තියෙනවා. අපිට ඒක පස්සේ කතා කරන්න පුළුවන්. මේ රිසර්ච් වල තියෙන අර උඩම ලෙවල් එකේ ලොකුම බ්‍රේක් ත්‍රූස් ලොකුම කැරියර් අචීව්මන්ට්ස් වලට තමයි ෆීල්ඩ්ස් මෙඩල් එක හම්බෙන්නේ. ඔව්. එතකොට දැන් අපි ගත්තොත් දැන් තියෙනවානේ මිලේනියම් ප්‍රොබ්ලම්ස් වගේ නේද? ඒ කියන්නේ ඒවා වගේ එකක් සෝල්ව් කරපුවාම අනිවාර්යයෙන්ම වගේ හම්බෙලා තියෙනවද? නැත්නම් අපි මෙහෙම ආවොත් දැන් මේක දැන් විවිධ රටවල් වල මැතමැටිෂියන්ලට දීලා තියෙනවානේ. එතකොට මේ දැන් අත්තම අපි IM එක ගත්තොත් පහුගිය දවස්වල අපිට පේනවා මේ ගොඩක් ඩොමිනේට් කරන්නේ Chinese and USA නේ. හැබැයි මම මේ දැක්ක දේ තමයි මේ ෆීල්ඩ්ස් මෙඩල් බලපුවාම USA නේ වැඩිම මැතමැටිෂියන්ලා ඉන්නේ නේ. හැබැයි චයිනීස්ලා මං හිතන්නේ 3-4 දෙනෙක් ඉන්නේ නේද? එතකොට මේක ගොඩක් ඩොමිනේට් කරලා තියෙනවා USA නේ. එතකොට කොහොමද මේක ගිහිලා තියෙන්නේ මේ මැතමැටිෂියන්ලා දිහා බැලුවොත් අපි රටවල් වල වශයෙන්. අන්තිම කොහොමද ඒගොල්ලන්ගේ ඒතර නැෂනැලිටි තීරණය ගන්නෙ? දැන් හිතන්නකෝ දැන් ලංකාවේ කෙනෙක් ඇමරිකාවේ ඉඳලා හොයාගත්තා කියලා. එතකොට කොහොමද මේක සිද්ධ වෙන්නේ? ඔව් මේකෙදි ඇත්තටම මේ නැෂනැලිටි පැත්තෙන් ගත්තොත් ඇමරිකාව තමයි වැඩිම ඉන්නේ. උන්ට 16ක් ඉන්නවා. 16ක් තියෙනවා. ඊට පස්සේ අපි දකිනවා ෆ්‍රාන්සය 13ක් විශාල සංඛ්‍යාවක්. මොකද මේ අපි දන්නවා ෆ්‍රාන්සය ජර්මනිය එංගලන්තය වගේ රටවල් තමයි මේ ඇමරිකාව එන්න කලින් මේක අනිත් මේ ප්‍රංශ භාෂාව ගණිතය සඳහා ගොඩක් මේ පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් වගේ එහෙම මතයක් ගොඩක් අයට තියෙනවා. ඒකේ යම්කිසි සත්‍යතාවකුත් තියෙනවා. උන්ගේ නම්බර් සිස්ටම් එක වැඩ කරන ආකාරයත් එක්ක මම හිතන්නේ. සහ ඒ කාලේ අපිට මේ ඉස්සර නම් දකින්න හම්බුණා සමහර මැතමැටිෂියන්ස්ලා ඕනකමින් ෆ්‍රෙන්ච් ඉගෙන ගන්න අවස්ථා. දැන් නම් ඒක වැඩි දකින්න හම්බෙන්නේ නැහැ. ඔව් ඇත්තටම මේ ප්‍රංශය ගණිතය සඳහා විශාල දායකත්වයක් දක්වපු රටක්. ඒක අපේ මේ ගොඩක් මේ ලාංකික අතර නෑ ඒ අදහස. ඒකයි මම කිව්වේ. ඊට පස්සේ අපි දන්නා එංගලන්තය යුනයිටඩ් කින්ග්ඩම් 8ක් ඉන්නවා. ඊට අමතරව රුසියාව 6ක් සහ සෝවියට් යුනියන් එක 3ක්. ඒතකොට ඇත්තටම 9ක් විතර තියෙනවා. ඇත්තටම දැන් ගණිතය ගත්තොත් රුමේනියාව, බල්ගේරියාව, හංගේරියාව, යුක්‍රේනය ඔය රටවල් වලත් ලොකු දියුණුවක් තිබුණා නේද? හැබැයි මේ මම හිතන්නේ දැන් අපි රාමානුජන් ගැන කතා කරාට මේ අපේ දකුණු ආසියාවේ කිසිම ගණිතඥයෙකුට දිනා ගන්න බැරි වුණාද මේක? ඔව් මේක 1936 නේ ආරම්භ වෙන්නේ. අපි එතකොට ඒ කාල සීමාව ඇතුළත ගත්තොත් දකුණු ආසියාව කියන්නේ ඉන්දියාවේවත් කාටවත් තාම ෆීල්ඩ්ස් මෙඩල් එකක් හම්බෙලා නැහැ. හැබැයි ඉන්දියන් ඔරිජින් එක තියෙන දෙන්නෙක් ඉන්නවා ෆීල්ඩ්ස් මෙඩල් එකේ තියෙන. ඔව්. අක්ෂේ වෙන්කටේෂ් සහ මංජුල් භාර්ගව කියන මංජුල් භාර්ගව සාමාන්‍ය ප්‍රසිද්ධ ගණිතඥ ලංකාවෙත්. ඒ තමයි මහන්නේ කියලා. නමුත් අපේ අය හිතන් ඉන්නේ මේ ඔවුන් ඉන්දියානු ජාතිකයන් කියලා. එහෙම නෙමෙයි නේද? නෑ. ඔවුන් ඔක්කොම බටහිර රටවල් වල කට්ටිය. ඒ කියන්නේ ඒගොල්ලෝ දෙමව්පියෝ ඇමරිකාවේ ඉපදිච්චයිද? නෑ මේගොල්ලෝ ඇමරිකාවේ ඉපදිලා. මංජුල් භාර්ගව නම් මට ඇත්තටම මතක නෑ මොකද්ද රට කියලා හරියටම. හැබැයි ඔහු වැඩ කරන්නේ මේ USA මේ නැෂනැලිටි එක ගන්න කොහොමද කියලා බැලුවොත් ඇත්තටම දැන් මේ අපි දැන් ඔයාලට මේ පෙන්නුවා මේ මෙතන මේක එක රටවල් වල කීයක් ඉන්නවා. මේක එකතු කරොත් ඔයාලට 73ක් වගේ පේනවා. හැබැයි ඇත්තටම ෆීල්ඩ්ස් මෙඩල් 68යි ඉන්නේ.
ඒකට හේතුව තමයි සමහර ෆිල්ස් මෙන්ටලිස්ලා රටවල් දෙකට ගණන් කරන අවස්ථා තියෙනවා. ඒක දැන් ගණන් කරන නීතිය තමයි ෆිල්ස් මෙන්ටල් එක හම්බෙන අවස්ථාවේ තමන්ට තියෙන සියලු නැෂනැලිටිස් වලට ගණන් කරනවා. එතකොට දැන් චීනයේ පුද්ගලයෙක් හිටියා ඔහු ඉපදුනේ චීනයේ හැබැයි ඔහු වැඩ කරේ ඇමරිකාවේ පුරවැසියෙකුත් වෙලා ඩුවල් සිටිසන් කෙනෙක් මෙඩල් එක හම්බෙන මොහොතේදී එතකොට එකක් ඇමරිකාවට සහ එකක් චීනයට වශයෙන් දෙපැත්තටම කවුන්ට් වෙනවා. ඒ කියන්නේ ඩුවල් සිටිසන් නම් දෙකයි කියලා කවුන්ට් කරනවා. ඩුවල් සිටිසන් නම් රටවල් දෙකටම මේ තව ප්‍රශ්නයක් අහන්න ඕනේ. දැන් මේක එක්කෙනෙකුට දෙපාරක් ගන්න බැරිද? ෆිල්ස් මෙන්ටල් එක කෙනෙක්ට දෙපාරක් දෙන්න. මොකද අපි මේක මතක තියාගන්න ඕනේ මේ අවුරුදු 40 නීතියක් තියෙන එක ප්‍රධාන හේතුවක් තමයි ෆිල්ස් මෙන්ටල් එක ඇත්තටම එන්කරේජ්මන්ට් එකක් වශයෙන්ම දෙන දෙයක්. ඒ කියන්නේ මේ මැතමැටිෂියන්ට එන්කරේජ්මන්ට් එකක් වශයෙන්. එතකොට ෆිල්ස් මෙන්ටල් දැන් එක මොහොතකදී 4යි දෙන්නත් පුළුවන්. ඒ නිසා කවදාවත් එකම පුද්ගලයෙක්ට දෙපාරක් හම්බෙන්නේ නැහැ. ෆිල්ස් මෙන්ටල් එක අවුරුදු 4කට පාරක් තමයි එන්නේ. එතනත් 4 දෙනෙක්ට තමයි හම්බෙන්නේ. ඔය දැන් අවුරුදු 40 දාන්න හේතුව මට හිතුනේ දැන් සාමාන්‍යයෙන් ගත්තාම ගණිතය වගේ විෂයක වයස ගියා කියලා මේක ගණිතය දිනු වෙන්නේ නැහැ නේ. දැන් ගණිතය පිළිබඳ මේ විශාල මේ හැකියාවන් තිබිච්ච පොඩි අය නේද ටෙරන්ස් ටාවර් වගේ ගත්තාම අවුරුදු 12 13 ධම්මනේ ඒගොල්ලෝ එන්නේ. ඒත් මට හිතුනේ නෑ මේ අවුරුදු 40 පැන්න කියලා හැම ලොකු එකක් වෙන්නේ නැහැ. දැන් අත්තම ලෝකේ ගත්තොත් ගොඩක් ශ්‍රේෂ්ඨ මිනිස්සු තමන්ගේ ශ්‍රේෂ්ඨ නිර්මාණ කරලා තියෙන අවුරුදු 40ට වඩා ටිකක් තරුණ කාලේ නේද? ඒ මේ තරුණ කාලේ එක එහෙම වෙන හින්දාත් වෙන්න පුළුවන් නේද ඒක? ඔව් ඒකත් එක හේතුවක්. මේ ගණිතය සාමාන්‍ය අර යන් මෑන්ස් ගේම් එකක් වශයෙන් මිනිස්සු හිතනවා. හැබැයි අර ඒකට එරෙහිව ගියපු අවස්ථාවක් දෙකක් තියෙනවා. ප්‍රධානම අවස්ථාව තමයි ෆර්මාස් ලාස් තීරම් එක ඇන්ඩ්‍රු වයිල්ස් විසින්ුවේ ඔහුට අවුරුදු 70ක් වගේ කාලයකදී. ඒ නිසා ඔහුට මෙඩල් එක හම්බුනේ. හැබැයි ඔහුට ඒබල් ප්‍රයිස් එක සහ වෙනත් මෙඩල්ස් ගොඩක් කියවෙනුවෙන් හම්බුණා. ඔව්. ඇත්තටම ඇන්ඩ්‍රු වයිල්ස් අපිට දකින්න ලැබුණා අපි දෙන්නට එංගලන්තේ බාත් වල නේ. IMO එකට සහභාගී වුණා. ඇන්ඩ්‍රු වයිල්ස් ෆර්මාගේ ලාස් තීරම් අපි ඒවා පස්සේ කතා කරන්න පුළුවන් දේවල්. එතකොට මේ අවුරුදු 40ට කිට්ටු වෙලා නේද ගොඩක් කියන්නේ දැන් මේක අවුරුදු 18න් 20න් යංගස් කවුද එහෙම පොඩ අදහසක් තියනවාද? යංගස් කාටද කියන නම් මට හරියට මතක නැහැ. ගොඩක් වෙලාවට අවුරුදු සාමාන්‍යයෙන් 34කින් වගේ පස්සේ තමයි හම්බෙලා තියෙන්නේ. මොකද දැන් අපි දන්නවා ග්‍රැඩ් ස්කූල් ගිහිල්ලා එස්ටැබ්ලිෂ්ඩ් මැතමැටිෂියන් කෙනෙක් වෙලා එහෙම අර ලොකු ගමනක් එන්න ඕනනේ. ඒකත් එක්ක අර සමස්ත කරියගේ එකකට හම්බෙද්දී අරම තමයි හම්බෙන්නේ. අර එක ප්‍රශ්නයක් හදලා හම්බෙන අවස්ථාවකදී හම්බුනොත් තමයි. නැත්තම් එහෙම වෙන්නේ නැහැ. දැන් ඊට අමතරව අපි ගත්තොත් දැන් මේ ලෝකේ දැන් තියෙන මේ ප්‍රධානම තරුණයන්ට තියෙන අවස්ථාවනේ මේ IMO එක කියන්නේ මේ ඒක කියන්නේ විශ්වවිද්‍යාලේ යන්න පෙර තරුණ ළමයි වයසීමවක් නැහැ නේ ඕන වයසක කෙනෙකුට නියෝජනය ගන්න පුළුවන් නේ. එහෙම ඇවිල්ලා IMO එකේ නේ ගොඩක් අය ඉදිරියට එන්නේ. දැන් ඔබටත් ඒ IMO මෙඩල් එක හින්දානේ ඇමරිකාවේ MIT ස්කෝලර්ෂිප් එකක් අරන් යන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් මේ ෆීල්ඩ් මෙඩල් ගත්ත අය බහුතරයක් IMO මෙඩලිස්ලාද? ඔව් දැන් මේ මුල්ම කාලේ එහෙම නෑ. මොකද මුල්ම කාලේ IMO එකක් නැති නිසා. ඔව් ඒක හරි. මම ගන්න මේ මෑත ඉතිහාසයේ දැන් මෑත ඉතිහාසයේ ඇත්තටම බැලුවොත් භාගයක් විතරම ඉන්නේ IMO මෙඩලිස්ලා තමයි මෙඩල්ස් ගත්ත එකේ. මේ පාර මෙඩලිස්ලා 4 දෙනාගෙන් දෙන්නෙක්ම IMO ගෝල්ඩ් මෙඩල්ස් තියෙනවා. එක්කෙනෙක් එතන පර්ෆෙක්ට් ස්කෝර් එකකුත් තියෙනවා. ඊට අමතරව තව විශේෂ දෙයක් තමයි මේ පාර ජෝන් පාඩන් ජයග්‍රහණය කරා. ඔහු IOI ඒ කියන්නේ ඉන්ෆෝමැටික්ස් ඔලිම්පියාඩ් එකේ ගෝල්ඩ් මෙඩල් එකක් අරන් තියෙනවා. ඔමතන IMO මෙඩල් ගත්ත ගොඩක් අය ෆිසික්ස් වලත් ඉන්නවා නේ. කියන්නේ මැත්ස් වලින් ඒගොල්ලෝ සමහර අය ෆිසික්ස් වලට විතරක් තියෙනවනේ. ඒක ෆිසික්ස් වලට ටික ඩොමිනේට් කරමින් යනවා ඒ IMO එක. ඒ නිසා මම හිතන්නේ ඔබ තේරුම් ගන්න ඕනේ මේ IMO මෙඩල් එක කියන්නේ ඉතා වැදගත් එකක්. ශ්‍රී ලංකාවේ දරුවන්ට අපි කියන්න ඕනේ. ඒ සඳහා ඔබ මහන්සි වෙන්න. දැන් ඇත්තටම අපි එක බ්‍රේක් ත්‍රූ එකක් මේ අවුරුද්දේ ගත්තා. ඒ ලංකාවේ බ්‍රොන්ස් මෙඩල් අපිට ගියද 20 ගානක් 23ක් ලැබුණේ. 24ක් විතර මම හිතන්නේ. ඔව්. පළවෙනි බ්‍රොන්ස් එක 1997 මිස්සක වර්ෂ රාජකීය විද්‍යාලයේ. ඒකට පස්සේ අවුරුදු 30කට පස්සේ තමයි සිල්වර්. ඒකට අපි අවුරුදු 30ක් අපි IMO ගිහින් තියෙනවා. මේ අවුරුද්දේ තමයි අපි සිල්වර් මෙඩල් එකක් ගත්තේ. ඔය පුද්ගලයා නම අපි කියමු ලසිත ජයසිංහ. ලසිත ජයසිංහ අපි මේ දවස්වල දරුවා මේ උසස් පෙළ කරමින් නිසා අපිට සම්බන්ධ කරගන්න අමාරුයි. නමුත් මම බලාපොරොත්තු වෙන උත්සවමගත් මේ වගේම පොඩ්කාස්ට් එකක් කරන්න. මොකද අපේ ලංකාවේ ජනතාවට නොතේරුණාට ඒක ලංකාවේ විශාල ජයග්‍රහණයක්. දැන් අපි මේ ෆීල්ඩ්ස් මෙඩල් ගත්ත ගණිතඥයෝ ගොඩක් දෙනෙක් අපි විස්තර දැක්කා. ඉතින් අපි මේකේ ඉන්නවා විශේෂිත වූ ගණිතඥයෝ කීප දෙනෙක්. ඔවුන් ගැන අපි පොඩි කතා බහක් කරමු.
මම හිතනවා මේ වෙලාවේ අපි ඉස්සල්ලාම කතා කරමු ටෙරන්ස් ටාවෝගෙන්. මොකද මේ වෙලාවේ ජීවත් වෙලා ඉන්න ගණිතඥයන් අතර ඉතාලම ඉස්සරහින් ඉන්න තරුණ කියන්නේ අවුරුදු මම හිතන්නේ 50ක් 56ක වගේ වයසක ඉන්නේ. අපි මේ ටෙරන්ස් ටාවෝ ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු. ඔව් මේ ටෙරන්ස් ටාවෝ අපි දන්නවා මේ චයිල්ඩ් ප්‍රොඩිජි කෙනෙක් කියලා අපි කියනවා. ඒ කියන්නේ අර පොඩි කාලේම විශාල දක්ෂතාවයක් පෙන්නපු කෙනෙක්. හැම ග්‍රේට් මැතමැටිෂියන් මෙහෙම නැහැ. සමහර අය පස්සේ ඉන්නේ. හැබැයි ටෙරන්ස් ටාවෝ ඒ අර ලක්ෂණ මුලින් ඉඳන්ම පෙන්නපු කෙනෙක්. අපි දන්නවා ඔහු මේ IMO බ්‍රොන්ස් මෙඩල් එකක් මම හිතන්නේ අවුරුදු 10 දී විතර ලබා ගත්තා. ඊට පස්සේ IMO ගෝල්ඩ් එකක් අවුරුදු 13 දී ලබා ගත්තා. ඊට පස්සේ ඔහු අවුරුදු 13 දීම විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඕස්ට්‍රේලියාවේ අවුරුදු 16 දී ඔහු PhD එක පටන් ගන්නවා ප්‍රින්ස්ටන් වල. ඒතර මේ වගේ අර පොඩි කාලෙම විශාල දක්ෂතාවයක් පෙන්නපු කෙනෙක්. ඊට පස්සේ ඉතින් අපි දැක්කා ඔහු රිසර්ච් වල කොච්චර දේවල් කරනවද, කොච්චර ලොකු ප්‍රොබ්ලම්ස් කරනවද, ෆීල්ඩ්ස් කොච්චර කනෙක්ට් කරනවද, ඒ වගේ විශාල දේවල් ගොඩක් කරනවා. සහ මම හිතන්නේ සාමාන්‍යයෙන් ලෝකේ මැතමැටිෂියන්ස්ලා ගෙන් 100කින් ඇහුවොත් 99ක්ම කියන්නේ ටෙරන්ස් ටාවෝ තමයි මේ වෙලාවේ ඉන්න ප්‍රධානම මේ යුගයේ ඉන්න ප්‍රධානම මැතමැටිෂියන් කියලා නේ. එතකොට ඔහු ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයෙන් තමයි PhD එක ලබා ගත්තේ නේ. ඔව්. ඊට අමතරව අපිට තව විශේෂ ගණිතඥයෙක් මතක් වෙනවා මේ රුසියාවේ ග්‍රෙගරි පෙරල්මාන්. පෙරල්මාන් විශේෂ වෙන එකක් තමයි උවර මේ මිලෙනියම් ප්‍රොබ්ලම් එක විසඳනවා. ඊට අමතරව මේ අපි කතා කරද්දි මේක කිව්වේ නෑ නේ මේ කෑෂ් ප්‍රයිස් එකක් මේක ලැබෙනවා නේද මේ. ඔව් මේකේ මෙඩල් එකක් සහ පොඩි කෑෂ් ප්‍රයිස් එකක් හම්බ වෙනවා. හැබැයි මිලෙනියම් ප්‍රොබ්ලම් එක අපි දන්නවා ඊට වඩා ටිකක් ලොකු කෑෂ් ප්‍රයිස් එකක්. ඒ නිසා මේ අපි පෙරල්මාන්ගේ විස්තරය පොඩ්ඩක් කියමු. දන්නේ නැති අයට ඒක පොඩි රසවත් සිදුවීමක් තියෙනවා. ඔව් මේ මිලේනියම් ප්‍රොබ්ලම්ස් ගැන පොඩ්ඩක් මුලින් කිව්වොත් මෙහෙම ප්‍රොබ්ලම්ස් 7ක් තියෙනවා. ඒක 2000 වසරේදී තමයි මේ 7 නම් කරේ. මේ 7 අර ගණිතයේ ඉදිරි ගමනට ඉතාමත් වැදගත් කියලා හිතන ප්‍රශ්න 7ක්. මේ ප්‍රශ්න 7ට ඇත්තටම කෑෂ් ප්‍රයිස් එකකුත් තියෙනවා ඩොලර් මිලියනයක්. මේ පොයින්ට් කරේ කන්ජෙක්චර් කියන්නේ ඒකේ 7න් එකක්. ඒ ප්‍රශ්නේ විතරයි දැනට මිලේනියම් ප්‍රොබ්ලම් එකට ඒ 7න් විසඳලා තියෙන්නේ ඒක විතරයි. ඒක විසඳුවේ රෂියන් මැතමැටිෂියන් ග්‍රෙගරි පෙරල්මාන් නේ. ඔව් පෙරල්මාන් තමයි මේ ප්‍රශ්නේ විසඳුවේ. ඒකත් එක්කම ඔහුට ෆීල්ඩ්ස් මෙඩල් එක 2006 දී ප්‍රදානය කරනවා. ඉම්පෝර්ටන්ට් දෙයක් ටෙරන්ස් ටාවෝට 2006 දීම තමයි හම්බුනේ. අය දෙන්නකට ගන්නේ නේ. ඒක තමයි මැඩ්‍රිඩ් වල තිබ්බා. ඔව් හැබැයි මම හිතන්නේ පෙරල්මාන්ට වයසයි නේ. පෙරල්මාන් අනිවාර්යයෙන්ම ටෙරන්ස් ටාවෝට වඩා වයසයි. ටෙරන්ස් ටාවෝ ඇත්තටම ටිකක් තරුණයි. අවුරුදු 31 දී ලබා තමයි. පෙරල්මාන් මේක ඇත්තටම ප්‍රතික්ෂේප කරනවා. ඒකට ෆීල්ඩ් මෙඩල් එක ප්‍රතික්ෂේප කරේ. ෆීල්ඩ්ස් මෙඩල් එකත් ප්‍රතික්ෂේප කරනවා මුලින්. ඒකට නම් මම හිතන්නේ අර ඒ වෙලාවේ තිබුණු අර බටහිර සහ රුසියාව අතර තිබුණු අර පොලිටිකල් ටෙන්ෂන් එක වගේ දේවල් බලපාලා තියෙනවා. හැබැයි ඒත් එක්කම ඔහුගේ අර විශ්වාසයකුත් තියෙනවා මේක අර ගණිතයේ ඒ තනි පුද්ගලයන්ට ඕට්ස් දෙන එක එච්චර හොඳ නැති දෙයක්. ඔය අය කියන්නේ කෑෂ් ප්‍රයිස් ප්‍රතික්ෂේප කළා. එයා කියන්නේ මේක මම විසඳුවාට මේක මම විසඳන්න කියන්නේ වෙන ගණිතඥයෝ කලින් හොයාගත්ත දේවල් පාවිච්චි කරලා තියෙන නිසා මම මේකට තනියෙන් මේ තෑග්ග ගන්න එක වැරදි වගේ කතාවක් එයා කියනවා නේ. ඔව් ඒක තමයි මිලේනියම් ප්‍රයිස් එක ඩොලර් මිලියන මේක කරන්නේ. හැබැයි අර මම හිතන්නේ මැතමැටිකල් කමියුනිටි එකට මතයක් තියෙනවා ඔහු ඒ කෑෂ් ප්‍රයිස් එක මේව කරත් කමක් නැහැ ෆීල්ඩ්ස් මෙඩල් එක ගන්න. ඔව්. ඒතර ඔහු ඒක ලබා ගත්තේ නැහැ. ඔහු ඒක ලබා ගන්න ආවේ නැහැ. හැබැයි ඔහු ඔෆිෂියලි තාමත් ඒක තියෙන කෙනෙක් වශයෙන් සලකනවා. මම හිතන්නේ ඌ ඊට පසුව දැන් මම පසුව දැක්කව විශ්වවිද්‍යාලෙ තයින් වෙලා ඌගේ මවත් සමග ඈත ගමක වගේ ජීවත් වෙනවා කියන මම හිතන්නේ ඌ ටිකක් වෙනස් විදිහකට හිතන ගන්තන්නේක් වෙන්නේ නැති. ඉතින් ඒ හින්දා තමයි මේ මිලේනියම් ප්‍රොබ්ලම්ස් 7 නේද මේ 7 විසඳන්න බැරුවදී ඒක විතරක් විසඳුනේ සමහර විට. ඔව් ඒක විසඳලා තියෙන්නේ අපි මේ මිලේනියල් ප්‍රොබ්ලම්ස් ගැන පොඩ්ඩක් බැලුවොත් මේ ගොඩක් ප්‍රසිද්ධ ප්‍රශ්න P versus NP වගේ විශාල වශයෙන් ප්‍රසිද්ධ ඉතාමත් ඉම්පෝර්ටන්ට් ප්‍රශ්න ගොඩක් තියෙනවා. හෝප්ෆුලි අපි බලමු මිලේනියම් ප්‍රොබ්ලම් තව එකක් හෝ දෙකක් ඊළඟ අවුරුදු 10 20 ඇතුළත සමහර විට AI උදව්වත් සමග උනත් විසඳෙන්න ඉඩකඩ තියෙනවා. හැබැයි දැනට තියෙන්නේ කාලය තුල තව එකක් හරි විසඳෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා නේ. එතකොට ඊළඟට අපි පොඩක් කතා කරමු දැන් මේ ගණිතය දැන් මේ ලංකාවේ විශ්වවිද්‍යාලවල මේ විදිහේ ඔබ දන්නවත් දන්නේ නැති විශාලම ප්‍රශ්නයක් තමයි මම දන්නේ ඇමරිකාවේ කොහොමද කියලා. මේ විශ්වවිද්‍යාලවල කියන්නේ විශාල වශයෙන් මෙන්නේ ගෑනු ළමයි. පිරිමි ළමයි අතිශයින් අඩුයි. එතකොට මේ කියන්නේ ඉංජිනේරු පීඨවල විතරයි පොඩි ප්‍රමාණයක් වැඩියෙන් හිටියේ. නමුත් ඒකත් දැන් සෑහෙන ප්‍රමාණයක් ගෑනු ළමයි ඇවිල්ලා ඉන්නවා. එතකොට මේ ෆීල්ඩ්ස් මෙඩලිස්ට්ලා දිහා බලපුවාමත් අපිට පේනවා නේද මේකේ වැඩිපුර ඉන්නේ මේ පිරිමි යන කාන්තාව අඩුයිනේ. ගොඩක් අඩුයි. එතකොට තමයි අපිට වැදගත් වෙන්නේ මේ මේරියම් මර්සකානි. මම හිතන්නේ ඉරාන ජාතික මේ දවස්වල නේද ඉරාන යුද්ධෙත් තියෙන නිසා නේද
මේ ඉරානය කියන රට ගණිතය සඳහා මේ හොඳ ඉතිහාසයේ දායකත්වයක් දක්වපු රටක්. මම කලින් පර්සියාවනේ. ඒතකොට මේ ඉරානය ඇත්තම එහෙම සුළුපටුවට සලකන්න බෑ. උන් ගණිතය සඳහා විශාල දායකත්වයක් දක්වලා තියෙනවා. මේ අපි මේ ඒ ගණිතඥවරිය ගැන පොඩ්ඩක් කතා කරමු. මොකද මේ කැන්සරයෙන් අඩු ජීවිත කාලයක් තුළ නැති මේ මරණයටත්පත් වෙනවා. ඔව් මේ මරියම් මිර්සාකානි කියන්නේ ඉරාන ජාතිකයෙක්. මේකේ තියෙන අර ටිකක් ප්‍රධානම දෙයක් තමයි ඉරානයෙන්ම එන එක. මොකද ඉරානයේ අර ඉස්සර ලොකු ඉතිහාසයක් තිබුණාට අපි දැක්කා අර ඊට පස්සේ උන්ගේ පසුගාමී කාන්තාවන්ට නේද පොඩ රට ඉදිරියට එන්න අමාරුයි. ඒ යුගයේ ආපු එක්කෙනෙක් මෙයානේ. තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔහු මේ ඇය ඇත්තටම හැබැයි පස්සේ මේ ඇමරිකාවට එනවා. ඇමරිකාවේ තමයි වර්ක් කරන්නේ ගොඩක්. හැබැයි මුලින් එන්නේ IMOත් යනවා. එයා මම හිතන්නේ මේ IMO ගිහිල්ලා මේ IMO මම හිතන්නේ පර්ෆෙක්ට් ස්කෝර් එකක් තියෙනවානේ. ලකුණු 42ක් තියෙන ගණිතඥවරියක් මම හිතන්නේ. එතකොට එයාද පළවෙනි ගණිතඥවරිය මේ ෆීල්ඩ් ස්මෙල් එක ගන්න. එයා තමයි පළවෙනි එක්කෙනා. ඒ ඉතිහාසය තුළ ඊට කලින් මම හිතන්නේ ෆීල්ඩ් ස්මෙල් 60ක් විතර හම්බෙලා තිබ්බා. එකක්වත් ඔක්කොම මේල්ස් තිබ්බේ. එකක්වත් ෆීමේල් තිබ්බේ නෑ. පළවෙනි එක මරියම් මිර්සාකානි. හැබැයි ඊට පස්සේ තව දෙන්නෙක් මම යුක්‍රේන් හරි කවුරු හරි මැතමැටිෂියන් කෙනෙක් ළඟදී හම්බුණා නේ. යුක්‍රේන් රෂියන් එක්කෙනෙක්ට යුක්‍රේනියන් 2022 දී හම්බුණා වියසොව්ස්කා. ඊට පස්සේ මේ පාර 2026 දී හොං වැන් චීනයේ එක්කෙනෙක්ටත් හම්බුණා. මේ මරියම් මිර්සාකානිගේ ස්ටෝරි එකෙන් මම හිතන්නේ අර සම්පූර්ණයෙන්ම මේල් ඩොමිනේටඩ් ෆීල්ඩ් එකක ෆීමේල් එක්කෙනෙක් මුලින්ම ඉදිරියට ආපු අවස්ථාවක්. සහ මේ කැම්පස් වල කතාව ගැන කතා කරොත් ඇමරිකාවේ නම් ගොඩක්ම ප්‍රධාන විශ්වවිද්‍යාලවල 150 වගේ තමයි දෙකොල්ලම ඉන්නේ. හැබැයි එහෙම හිටියත් අපිට ප්‍රධාන වශයෙන් පේන්න තියෙන අර විෂයෙන් විෂය ගත්තම ගොඩක් වෙනස්. දැන් ගණිතය ශුද්ධ ගණිතය වගේ වෙයි මම හිතන්නේ මේ කාන්තා දායකත්වයට අඩුයිද? ඔව් ගණිතය සහ ෆිසික්ස් ගත්තොත් නම් 80%ක් විතර තාම මේල්ස්ලා ඉන්නේ. හැබැයි විෂයෙන් විෂය වෙනස්. සමස්තයක් වශයෙන් 50-50ට ගොඩක් ආසන්න ඉලක්කම් තමයි පේන්න තියෙන්නේ. මම හිතන්නේ මේ විශ්වවිද්‍යාල බඳවා ගනිද්දිම සමහර විට එහෙම ප්‍රතිපත්තියක් තියෙනවා. දැන් අපි ස්කෝර ගෙන්න ගන්නේ. අපේ එහෙම ප්‍රතිපත්තියක් නැහැ නේ. කාන්තාව 50%යි මේ හරියටම 50% නෙමෙයි. හැබැයි අපි හැම වෙලාවෙම දකින්නේ 51 49 52 48 වගේ ඉලක්කම්. එතකොට මේ මරියම් මිර්සාකානි මම හිතන්නේ අවුරුදු 4 විතර තමයි මේ ජීවිතක්ෂරපත් වෙන්නේ මේ අසනීප තත්ත්වයට එක්ක නේද? ඒක මම හිතනවා කියන්නේ ඉරානය වගේ රටකින් ඒ වගේ මැතමැටිෂියන් කෙනෙක් කාන්තාවක් පත්වීම විශේෂ දෙයක් කියලා. හොඳයි මේ දැන් අපි පොඩ්ඩක් අර දැන් අපි ෆර්මාස් ලාස්ට් තියරම් එක අර සෑහෙන කාලයක් ස්ට්‍රගල් කරපු ගන්නේ. එතකොට මේක ඇන්ඩ්‍රු වයිල්ස් විසඳනවානේ. හැබැයි ඇන්ඩ්රු වයිල්ස්ට වයස 40ට වැඩිනේ. ඒ නිසා ඔහුට ෆීල්ඩ් ස්මෙල් දෙන්න බැරි වුණත් මම හිතන්නේ 1998 දී ඔහුට ඒ පිළිබඳව ඒ කොංග්‍රස්යෙන් පොඩි විශේෂ දෙයක් කරා නේද? අපි පොඩි මේ ෆර්මාස් ලාස්ට් ඉයර් එකේ ඇන්ඩ්‍රු වයිල්ස් ගැන කතා කරමු. මොකද ඒකත් මැතමැටික්ස් වල යම් බ්‍රේක් ත්‍රූ එකක් කරපු තැනක් නේ. මේ ෆර්මාස් ලාස්ට් ඉයර් එක ඇත්තටම ගොඩාක් කල් තිස්සේ ගණිතඥයෝ හදන්න try කරපු දෙයක්. මම හිතන්නේ අවුරුදු 300ක් විතර පරණයි. ඒක ඇන්ඩ්‍රු වයිල්ස් තමයි විසඳුවේ. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. හැබැයි මේ විසඳීම ගැන ගත්තොත් මුලින්ම ඔහු ඇත්තටම මේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ටෝක් එකකදී මේක ප්‍රසන්ට් කරනවා ටික ඩ්‍රැමැටික් විදිහට. ඒකේ හැබැයි පස්සේ පොඩි වරදක් තියෙනවා කියලා කෙනෙක් හොයාගන්නවා. හැබැයි ඔහු ඒක මාස කිහිපයක් ඇතුළත ෆික්ස් කරනවා. මේක ඇත්තටම ටිකක් දිග ප්‍රූෆ් එකක් ලොකු දිග එකක් ඔව්. ඒකත් එක්කම මේ ඇන්ඩ්‍රු වයිල්ස්ට ඇත්තටම ෆීල්ඩ් ස්මෙල් එකක් දෙන්න ඕන වගේ අවස්ථාවක් එනවා. මේක මොකද අර ගණිතයේ විශාල ජයග්‍රහණයක්. හැබැයි ඔහු අවුරුදු 40 නිසා ඒක කරන්න බෑ. ඒකත් එක්ක ඔවුන් තීරණය කරනවා ඔහුට වෙන විශේෂ සම්මානයක් 1998 දී මේ යුනියන් එක විසින් ලබා දෙන්න. ඊට අමතරව ඔහුට අබෙල් ප්‍රයිස් කියන එකත් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් ඒක තමයි ෆීල්ඩ් ස්මෙල් එකට පස්සේ තියෙන ලොකුම අවෝඩ් එක වශයෙන් සලකන්න ගණිතයේදී. මම හිතන්නේ ඔහු සර් ඇන්ඩ්‍රු වයිල්ස්ද? ඔහු සර් ඇන්ඩ්‍රු වයිල්ස්. ඒ කියන්නේ ඔහුට බ්‍රිතාන්‍යයේ රජය විසින් නේද? ඒ සර් කියන මේ ඒ ගෞරවයත් ලබා දීලා තියෙනවා නේ. එහෙම මැතමැටිෂියන්ලාට එහෙම දැන් ක්‍රීඩකයෝ එහෙම ඒ කාලේ තියෙනවා ගොඩක්. දැන් ටිකක් අඩු වෙනවට. දැන් අඩුයි ඒක. මම හිතන්නේ මේ ටිමති ගවස්ට එහෙමත් තියෙනවා. ටිමති ගවස්ට තියෙනවා සර් ඇන්ඩ්‍රු වයිල්ස් ඒක තමයි. ඒතකොට මේ ඇන්ඩ්‍රු වයිල්ස්ගේ කතන්දරේ ඔන්න ඕකයි. උට වයස 40ට වැඩි නිසා තමයි මේ මෙච්චර බ්‍රේක් ත්‍රූ එකක් කළත් ඒ ෆීල්ඩ් ස්මෙල් එක නැත්තේ. හොඳයි. ඉතින් අපි ආසන්නම අවස්ථාවට එමුකෝ 2026 දැන් ටික දවසකට කලින් නේද? අපි පොඩ්ඩක් මේ 4 දෙනා ගැන පොඩි විස්තරයක් කියමු. දැන් මේක 4 දෙනායින් අවුරුදු 4 සැරයක් හම්බෙන්නේ. ඉතින් මේක විශාල අවස්ථාවක්. 4 දිනකට පමණක් අවුරුදු 4කට සැරයක් තමයි
මේ අවස්ථාව ලැබෙන්නේ. අපි ඔවුන් 4 දෙනා ගැන කියමු. ඔව් මේ 4 දෙනා ගත්තොත් මුලින්ම අපි බලමු යූඩෙන් ගැන. යූඩෙන් කියන්නේ චීන ජාතිකයෙක්. ඔහුට මේ පාර ෆීල්ඩ්ස් මෙඩල් එක හම්බුණා. ඔහු මේ අතරම මේ මැතමැටිකල් ෆිසික්ස් වලට සම්බන්ධ දේවල් ගොඩක් කරපු කෙනෙක්. ඒ ෆීල්ඩ් එකේ තමයි ඔහු ඉන්නේ. ඔහු චීන ජාතිකයෙක්. සහ ඒත් එක්කම මේ අර අපි කලිනුත් කිව්වා 3 දිනට විතරයි ෆීමේල්ස්ලා හම්බෙලා තියෙන්නේ. එක කෙනෙක් හොන් වැන්. එතන මේ කකායා කන්ජෙක්චර් කියලා ටික ප්‍රසිද්ධ දෙයක්. ඒකට සම්බන්ධ දෙයකට තමයි ඇයට හම්බෙන්නේ. ඇය චීන ජාතිකයෙක්. ඒතකොට ටිකක් ප්‍රධාන දෙයක් චීනයට දෙකක්ම ෆීල්ඩ්ස් මෙඩල් මේ පාර හම්බුණා. මොකද උන්ගේ ඉතිහාසයෙන්ම 3යි තියෙන්නේ. ඒ කියන්නේ මේකට කලින් එකයි තිබිලා තියෙන්නේ. හැබැයි අපි දැන් දකිනවා දැන් පහුගිය අවුරුදු කිහිපය තුළම IMO එක තුළ මේගොල්ලෝ ගොඩාක් ඩොමිනේට් කරමින් ඒ කියන්නේ ඔවුන් මම හිතන්නේ ගණිතය සඳහා දැන් විශාල දියුණුවක් ලැබමින් යනවා. ඒ නිසා මම හිතන්නේ ඉදිරියේ ඔවුන්ගේ තව වගේ ගණිතඥයෝ බිහි වෙන්න වැඩි ඉඩක් තියෙන්න පුළුවන් නේද? ඔව් මේ දෙදෙනා මේ පීකින් විශ්වවිද්‍යාලය තමයි මුලින් පටන් ගන්න තියෙන්නේ. හැබැයි මේ යූඩෙන් කියන එක්කෙනා ඇත්තටම ට්‍රාන්ස් වෙලා තිනවා පස්සේ MIT වලට. ඊට පස්සේ ඔහු ඇත්තටම ඔහුගේ PhD එකත් කරලා තියෙන්නේ ප්‍රින්ස්ටන් වල. ප්‍රින්ස්ටන් වල. ඒ හොන්වැන් දිහා බැලුවොත් හොන්වැන් නම් පීකින් වල විතරයි කරලා තියෙන්නේ. හැබැයි PhD එක කරලා තියෙන්නේ MIT වල. ඒ නිසා උන් දෙදෙනාම පස්සේ ඇමරිකාවට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ වල ෆීල්ඩ්ස් මෙඩල් දෙකක් දිනපු දෙන්නෙක් MIT විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය අදාළ තියෙනවා. සහ ප්‍රින්ස්ටන් ලත් එක්කෙනෙක් ඉන්නවා. ඊට අමතරව අර අනිත් දෙන්න ගැන කතා කරලා එතනත් ප්‍රින්ස්ටන් ආ ඉන්නවා. ඒ නිසා ප්‍රින්ස්ටන් සහ MIT වලට ටිකක් වැඩි ප්‍රතිශතයක් මේ පාර හම්බෙලා තියෙනවා. කොහොමත් අපි කිව්වොත් දැන් ඇමරිකාවේ අර විශ්වවිද්‍යාල මට්ටමේ පැවැත්වෙනවානේ ගණිත තරඟාවලිය පට්නාම්. ඒතර අපි දකිනවා මේ පට්නාම් වල ඒ කියන්නේ පළවෙනි 10ම වගේ ගොඩක් වෙලාවට එන්නේ MIT එකෙන් නේද? ඔව්. ඒ නිසා මම හිතන්නේ ගණිතය සඳහා විශාල දායකත්වයක් සහ දක්ෂතාවයක් ඒ විශ්වවිද්‍යාලය මේ වෙද්දි දක්වමින් යනවා. ඉතින් ඒක දෙන්නෙක් තමයි මේ උන් දෙදෙනා නේද? ඔව්. චීන ජාතිකයන් හැබැයි නේ. ඒ චීන ජාතිකයන් සහ මෙතන තව එක දෙයක් තමයි මේ යූඩෙන් කියන චීන ජාතිකයා චීනය රෙප්‍රසන්ට් කරලා තියෙනවා IMO එකට. ඒතකොට උන් දෙදෙනාට අමතරව තවත් දෙදෙනෙක් ඉන්නවනේ ජෝන්. තව දෙනෙක් ඉන්නවා. එකෙනෙක් තමයි ජෝන් පාඩන්. ඔහු අපි කලින් කිව්වා අර IOI ගෝල්ඩ් එකක් තියෙනවා. හැබැයි ඔහු මේ ටොපොලොජි පැත්තේ තමයි ඉන්නේ වැඩිපුර. මේ පොඩ්ඩක් ඔය දැන් අපිට පොඩ්ඩක් ඔය මේ වැඩි භාවිතාවෙන් නැති දෙයක් තමයි මේ ටොපොලොජි කියන්නේ. පොඩි කියන්න පුළුවන්ද මොකද්ද මේ ටොපොලොජි ස්ථල විද්‍යාව මම හිතනවා සිංහලෙන් කියන්නේ. ඔව් මම ඇත්තටම සිංහල වචන මට මතක ඉදිරියේ ඔය කියන්නකො ටොපොලොජි ගැන පොඩ්ඩක්. මේ ඔව් ටොපොලොජි කියන්නේ ඇත්තටම දැන් ඇත්තට මේකේ අර බේසික්ස් තියෙන්නේ ඔක්කොම සෙට් තියරි වල. හැබැයි මේකේ ඇත්තටම මේ කතා කරන්නේ දැන් විවිධ හැඩයන් සහ විවිධ දේවල් ගැන. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අපි ටොපොලොජි වල කතා කරනවා දැන් මොකක් හරි හැන්ඩල් එකක් තියෙන මග් එකක් ගත්තොත් ඒක සහ ඩෝනට් එක ටිකක් එක වගේ කියන එක මැතමැටිකල් දෙයකින් ප්‍රිසයිස්ලි කියන දෙයක්. ඒකෙන් කියන්නේ දැන් මේ අපි ගත්තොත් දැන් මේ මග් එකක් ගත්තොත් මේ මග් එකේ දැන් මග් එක තියෙනවා ඊට අමතරව මේ අර හැන්ඩල් එක තියෙනවනේ ඒකත් එක්ක අර එක හෝල් එකකින් තියෙන්නේ. ඒ වගේම ඩෝනට් එකෙත් එක හෝල් එකකින් තියෙන්නේ. ඒතකොට අපි හිතුවොත් මේ මග් එක ක්ලේ වලින් හදලා තියෙන්නේ කියලා. මේක අපිට අර මේ කඩන්නේ නැතුව ඇඹීමට ලක් කිරීම මගින්ම ඩෝනට් එකක් කරන්න පුළුවන්. ඒ වගේම ඩෝනට් එක අපෝ මේකක් කරන්න පුළුවන්. හැබැයි දැන් බෝලයක් ගත්තොත් බෝලයක් ඩෝනට් එකක් කරන්න බෑ හිල් කරන්නේවත් කඩන්නේවත් නැතුව. අර ඒ වගේ මේ විවිධ දේවල් කොහොමද වෙනස් වෙන්නේ ෆන්ඩමෙන්ටලි සහ එක වගේ දේවල් මොනවද කියන එක තමයි ටොපොලොජි වල ටික කතා කරන්නේ. ඒතකොට ඔහු ටොපොලොජි වලට මේ ඔහු ටොපොලොජි පැත්තේ තමයි ඔහුගේ ප්‍රධාන කන්ට්‍රිබියුෂන්ස් ටික තියෙන්නේ. ඒක සඳහා තමයි ෆිල්ම් එකක් හම්බෙන්නේ. ඊට පස්සේ අවසාන එක්කෙනා තමයි ජේකබ් සිමර්මන්. ජේකබ් සිමර්මන් ගත්තොත් ඔහුත් මේ වෙලාවේ ගොඩක්ම කතා බහ වෙන ගණිතඥයෙක්. ඔහු ඇත්තටම මේ වෙලාව ඇත්තටම ප්‍රසිද්ධම වෙලා තියෙන දේ තමයි ඔහු ෆීල්ඩ්ස් මෙඩල් එක හම්බෙච්ච ගමන්ම ඇකඩේමියා අතහැර යනවා. ඕපන් AI ඒ කියන්නේ අපි දන්නවා මේ chat GPT කියන එක කරන්නේ ඕපන් AI. ඕපන් AI පොසිෂන් එකක් ගන්නවා. ඔහු එහිදී කියන්නේ ඔහුගේ ආසාව තාමත් ගණිතය. හැබැයි මේ වෙද්දී ලෝකයට විශාල ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා මේ ගොඩක්ම ගණිතඥයෝ මේ වෙලාවේ AI එක්ක සම්බන්ධ වෙනවා මේ AI security පැත්ත. ඒ කියන්නේ security එක හදන්නේ කොහොමද කියන එක පැත්තට. ඒ සඳහා මං හිතන්නේ ඔහුගේ ආසාව අතහැර වෙනත් ෆීල්ඩ් එකකට මේ වෙලාවේ මාරු වෙනවා කියලා තමයි ඔහු කියන්නේ. ඒක සල්ලි නිසා ගත්ත තීරණයක් නෙමෙයි කියලා. පොඩ්ඩක් අපි මේ ගණිතඥයෝ දෙන්නගේ රටවල් දෙක කියන්න බැරුණානේ අපිට. ඔව් ජෝන් පාඩන් ඇත්තටම ඇමරිකානු ජාතිකයෙක්. ඔහු ඉපදිලා තියෙන්නේ ඇමරිකාවේ. ඔහු දිගටම ඇමරිකාවේ ඉඳලා තියෙන්නේ. ජේකබ් සිමර්මන් කැනඩියානු ජාතිකයෙක්. කැනඩියානු ජාතිකයෙක්. ඔහු කැනඩාවේ.
යුනිවර්සිටි ඔෆ් ටොරොන්ටෝ වල තමයි දැන්ටත් වැඩ කරේ. එතකොට අපි දැන් ඔය මේ කතා රුබින්ද AI සමය මතයද අපි මේ තව දෙයක් කියනවා දැන් මේ සාමාන්‍ය අපේ රටේ මේ මතයක් තියෙනවානේ මේ ගණිතය ඉගෙන ගත්තම මොකද කරන්නේ සල්ලි හම්බ වෙනවද නැත්ද ඒ වගේ පොඩි අදහසකුත් තියෙනවානේ මේක මේ ළමයි බලන සමම කියන්නේ. නමුත් ඇත්තටම ගත්තොත් සුද්ධ ගණිතය වගේ ඒවායි PhD තියෙන අය ගොඩක් අය මේ වෙද්දි ගන්නේ ඉතා විශාල වැටුප්පලට ඔය AI කම්පැනිස් වල ඊළඟ ට්‍රේඩින් කම්පැනිස් වල එහෙම ඉන්නවානේ. නිසා පොඩි අපි ඒ පිටුමද තියෙන ඔපචුනිටිස් පිටුමද පොඩ්ඩක් කියමු. මොකද අපි මේ ළමයි ගණිතය දක්ෂ ළමයි නැත්තම් වෙන්නේ ගණිතය අතහැරලා දෙමව්පියන්ගේ බලකිරීම තුළ වෙන වෙන විෂයන් වලට ගිහිල්ලා උන්ටත් අන්තිම ටික දවසෙන් විශ්වවිද්‍යාලෙදි තේරෙනවා මේ වැඩේ වැඩක් නැහැ කියලා. ඒ සාර ක්‍රිටිකල් තින්කින් එකක් ඒ හැකියාව තියෙන මිනිස්සු ගණිතය හදාරන්න ඕනේ. වෙන රටවල එහෙම නෙවෙන්නේ. නමුත් අපේ රටේ එහෙම නෙමෙයිනේ වෙන්නේ. ඒ නිසා මේ එහෙම නෑ. දැන් ගණිතය කියන්නේ සුද්ධ ගණිතය වගේ එකක PhD එකක් තියනවා කියන්නේ ඇමරිකාව වගේ රටක මම හිතන්නේ ලොකු අවස්ථා ටිකක් තියෙනවා. ඉතින් පොඩි කියන්නේ මේ ඇකඩමියාවල නෙමෙයි මම කියන්නේ අනිත් ඒවායි. පොඩි අදහසක් කියන්න මේ අපේ පොඩි බලන දරුවන්ට. ඔව් ඇත්තටම දැන් මේ ක්වොන්ටිටේටිව් ට්‍රේඩින් පැත්තෙන් බැලුවොත් අපි දන්නවා මේ ප්‍රධානම ෆර්ම්ස් අපි දන්නවා Citadel, Jane Street, Optiver, Hudson River Trading ඒ වගේ කම්පැනිස් ගොඩක් තියෙනවා. මේ ඔක්කොම වගේ ඇමරිකාව බේස්ඩ් යන්නේ. හැබැයි සමහර ඒවා දැන් වෙනත් රටවලත් තියෙනවා. මේවල අපි දකිනවා විශාල වශයෙන් ක්වොන්ටිටේටිව් රිසර්චර්ස්ලා වශයෙන් ගන්න මැතමැටික්ස් PhDs තියෙන අය සහ ක්වොන්ටිටේටිව් ට්‍රේඩර්ස්ලා වශයෙන් ගන්න අයත් විශාල ප්‍රමාණයක් මැතමැටික්ස් බැචලර්ස් ඩිග්‍රී එකක් හරි තියෙන අය තමයි. වෙන ඩිග්‍රී වල අයත් ඉන්නවා. හැබැයි විශාල වශයෙන් මැත් වලට උන් අවධානයක් දෙනවා. ඒත් එක්කම අපිට පේනවා මේ ප්‍රධාන විශ්වවිද්‍යාලවල ඔවුන්ගේ රික්‍රූටින් ඉවෙන්ට්ස් ගොඩක් ඔවුන් කරනවා මේ කම්පැනිස් විසින්. මේවල ඉතින් ඇත්තටම ඒ කියන්නේ අර විශාල මුදලක් හම්බෙන රස්සා වශයෙන් තමයි ඇමරිකාව තුලත් මේක පිළිගන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් දොස්තර කෙනෙක්ට හම්බෙන ගානටත් වඩා ගොඩක් වැඩි. ඒ පොඩි අදහසක් කියමු නේ සාමාන්‍ය PhD එකක් තියෙන කෙනෙකුට සාමාන්‍යයෙන් අපි ගමු ජේන් ස්ට්‍රීට් වගේ කම්පැනි එකක්. ජේන් ස්ට්‍රීට් වගේ එක ඒ කියන්නේ performance based. හැබැයි මං හිතන්නේ ආරම්භයේදීත් සාමාන්‍යයෙන් මං හිතන්නේ පළවෙනි අවුරුද්දේ $5 ලක්ෂ වඩා හොයන්න පුළුවන්. ඒ ඇනුවලි. ඔව්. ඊට අමතරව ගොඩක් කලාන මේ කම්පැනිස් වල මේ AI කම්පැනිස් මේ ට්‍රේඩින් කම්පැනිස් වල මම හිතන්නේ මේ වැටුපට අමතරව ස්ටොක්ස් දෙනවනේ නේද? ඔව් මේ අපි දන්නවා ඕපන් AI වල විවිධ ඔෆර්ස් තියෙනවා. නිකම්ම බැචලර්ස් ඩිග්‍රියක් තියෙන සමහර අයත් ඉන්නවා. ඒ කියන්නේ ඔවුන්ටත් $2,50,000 විතර ස්ටොක්ස් වලින් විතරක් හම් වෙන අවස්ථාවක් තියෙනවා. මේවත් එක්ක ඇත්තටම මේ ගණිතය සහ සමහර වෙලාවට වෙනත් ෆිසික්ස් CS වගේ ඒවලත් ඉන්න අය මේ වගේවට ඇදී යනවා ඇකඩමියා වලින් ඉවතට. මේකට තන ප්‍රධානම හේතුවක් තමයි මේ අර මොකක් හරි කම්ප්ලෙක්ස් ප්‍රශ්නයක් තියෙන තැනක ප්‍රශ්නයක් අර හිතලා විසඳන්න එක්ස්පීරියන්ස් එක තියෙන රිසර්ච් එක්ස්පීරියන්ස් එක තියෙන කෙනෙක් ආවම ඔහුගේ ෆීල්ඩ් එකේ නොවුනත් ඔහුට ඒ ප්‍රශ්නය විසඳන්න තියෙන අවස්ථාව වැඩි. ඒ නිසා තමයි මේ වගේ ඔපචුනිටිස් ගොඩක් දැන් හැදිලා තියෙන්නේ. ඔව්. ඒතකොට මම මේ තව පොඩි ප්‍රශ්නයක් අහන්නද අපි ලංකාවේ වගේ ගත්තම දැන් ගණන් ගණිතය වගේ විෂයක් හොඳට හදාරන අය ඔක්කොම ඉංජිනේරින් කරන්න නෑන්නේ. දැන් මටත් ඒක තමයි වුනේ. හැබැයි දැන් ඇමරිකාව වගේ රටක ගණිතය දක්ෂ කෙනා ගණිතයටම එනවද? ගණිතය ෆිසික්ස් හරි වගේ තියරිටිකල් සබ්ජෙක්ට්ස් වලට එනවද? නැත්නම් සාමාන්‍ය අර අපේ වගේ ඉංජිනේරින් වගේ ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට්ස් වලට යන්න බලනවද? දෙකම වෙන්න පුළුවන්. හැබැයි අපි විශාල වශයෙන් දකින්නේ උන් තියරිටිකල් සබ්ජෙක්ට්ස් වල රැඳෙනවා. අර වැඩිපුරම ඒ අර ක්‍රිටිකල් තින්කින් ඇබිලිටි එකේ තියෙන අය ගොඩාක් දුරට ඒකේ දකින්න හම්බෙනවා අපිට ගණිතය සහ ෆිසික්ස් වල විශේෂයෙන්. ඔව්. දැන් ඔබ අවුරුදු 4ක් MIT අන්ඩර්ග්‍රැඩ් ඉතින් නිසා ඔබට ඒ වගේ ඇමරිකාවේ මේ දරුවෝ හම්බෙන්නේ නැතිනේ. අපිට කියන්න පුළුවන් ඒ කියන්නේ විශේෂ අය කියන්නේ එහෙම ඇවිල්ලා එහෙම කටයුතු කරපු ඒ කියන්නේ ඔබට මතක ඔබ යාළුවෝ? ඔව් මේ මගේ ඩෝම් එකේ මෙහා පැත්තේ කාමරේ හිටපු එක්කෙනා ගැන පොඩ්ඩක් කියමු. ඩැනියල් ලාසන්. ඔහු ඇත්තටම ටිකක් ලොකු ප්‍රශ්නයක් හයි ස්කූල් එකේදීම විසඳලා තිබ්බා රිසර්ච් මැතමැටිෂියන් කෙනෙක් වශයෙන්. ඇත්තටම ඔහු අර ගොඩක් රිසර්ච් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන ඔහුගේ දෙමව්පියන් දෙදෙනාම මැතමැටිකල් රිසර්චර්ස්ලා ප්‍රොෆෙසර්ස්ලා. ඔහු හයි ස්කූල් වල ඉඳන්ම විශාල වශයෙන් මේකත් එක්ක හිටපු කෙනෙක්. ක්වන්ටා මැගසින් කියලා ගොඩක් ප්‍රසිද්ධ මැගසින් එකත් ඔහු ගැන හයි ස්කූල් වලදීම සඳහන් වුණා. ඔහු MIT එකේ හිටපු කාලෙත් ඔහු ඉතාමත් දක්ෂ ලෙස ඔහු ඇත්තටම මම හිතන්නේ අන්ඩර්ග්‍රැඩ් ලෙවල් එකේ පන්ති ගත්තෙම නැති තරම් ඔහු ගොඩක්ම ග්‍රැඩ් ලෙවල් එකේ පන්ති තමයි ඒ කාලෙත් කරේ. ඔහුට ප්‍රින්ස්ටන්, ස්ටැන්ෆර්ඩ්, MIT වගේ ප්‍රධාන ඔක්කොම විශ්වවිද්‍යාලවලින් PhD අවස්ථාවක් හම්බුණා. හැබැයි ඔහු තීරණය කරා එක අවුරුද්දකට ඒක පස්සට දාලා ඕපන් AI එක ජොයින් වෙන්න.
දැන් ගැන ඕපනේ වැට දැන් ඕපන් AI සමග තමයි ඔහු මේ අවුරුද්ද වැඩ කරන්නේ. ඔහු කිව්වේ ගණිතය මෙහෙම තියෙයි අපි බලමු. හැබැයි AI වල මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක දිහා මුලින් බලන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ AI එකත් එක්ක එහෙම සම්බන්ධ වීම වෙනවා නේ. දැන් පසුව සමහරට PhD කරන්න නැවත එයි. පසුව සමහරට එන්න පුළුවන්. ඒක යන පැත්ත අනුව ඔහු සමහරට තීරණයක් ගන්න පුළුවන් ආපහු එන්න. හැබැයි ඔහු අවුරුදු දෙකක බ්‍රේක් එකක් මෙතන ලබා ගන්න තීරණය කරලා තියෙනවා මැතමැටිකල් රිසර්ච් වලින්. ඊට අමතරව දැන් ඇමරිකාව වගේ රටවල අපි වගේ නැතුව ඒ කියන්නේ මේ এডুকেෂන් සිස්ටම් එකක් නැතුව හෝම් ස්කූලින් ගන්න එහෙමත් තියෙනවානේ. එහෙම ආපු අය හම්බුනේ නැද්ද? හෝම් ස්කූල් වෙච්ච අය ඕන තරම් ඒ පේන්න ඉන්නවා. එහෙම අඩුවක් නැහැ. හෝම් ස්කූලින් කියන්නේ ඇත්තටම ඔහුන් ගෙදරදීම තමයි ඉගෙන ගන්න. ඒතකොට අර ආණ්ඩුවෙන් ඔවුන්ට අර කරන් යන්න ඕනේ නිකන් බේසික්ස් අර ගයිඩ්ලයින් එකක් වගේ එකක් තියෙනවා. හැබැයි ඔවුන් ඉස්කෝලේ සිස්ටම් එකේ නැහැ. මේක අර ඇත්තටම අර මානව නිදහස සම්බන්ධ කාරණා. එහෙම ඇවිල්ලා විශාල දක්ෂතාවයක් වෙන්න පුයාලු ඉන්නවද? ඔව් මට එහෙම අර හරියටම කවුද හෝම් ස්කූලින් ගියේ කියලා මතක නැහැ. හැබැයි MIT එකෙත් යම් කිසි ප්‍රතිශතයක් හෝම් ස්කූල් කරපු අය ඉන්නවා. සමහර අය අර නිකන් ග්‍රේඩ් 5 6 වෙනකන් හෝම් ස්කූල් කරලා ඊට පස්සේ ඉස්කෝලේකට ගිය අයත් ඉන්නවා. එහෙම විවිධ කම්බිනේෂන්ස් දකින්න හම්බ වෙනවා. සහ මේ ප්‍රධානම දෙයක් තමයි හේ දැන් අපිට පුළුවන් දැන් දක්ෂ එක්කෙනෙක් නම් ඔහුට ඔහුගේ ග්‍රේඩ් එකට වඩා දැන් ඔහු ගණිතයට දක්ෂයි නම් ඔහු ග්‍රේඩ් 7 වල හිටියත් ඔහුට ගණිතය පුළුවන් උඩ ග්‍රේඩ්ස් වල පන්ති කරන එහෙම කරලා ඔවුන්ගේ අර ලෝකලි තියෙන යුනිවර්සිටි එකකට ගිහිල්ලා යුනිවර්සිටි ක්ලාසස් ගත්ත අයත් ඉන්නවා. දැන් එතන දැන් ඔයාට දැන් විෂයක් වශයෙන් ගණිතය හරි විද්‍යාව හරි මොකක් හරි කරන්න ඕන නම් ඔවුන් බලන්නේ ඔයා පන්තියක් කරනවාද කියලා විතරයි. ඔයාගේ ලෙවල් එකේ වෙන්නත් පුළුවන් ඊට වඩා ගොඩක් උඩ යුනිවර්සිටි ලෙවල් එකක වෙන්නත් පුළුවන්. ක්‍රීඩ් ගාන ගන්න පුළුවන්. ඒ නිසා අර එහෙම ඇක්සලරේටඩ් විදිහට ඉගෙන ගන්න අයත් ගොඩක් දකින්න හම්බ වෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ විශ්වවිද්‍යාලයට යද්දී විශ්වවිද්‍යාල මට්ටමින් අධ්‍යාපනය හදාarලා විෂයන් කරලා ආපු දරුවොත් ඉන්නවා නේ. ඔව්. එහෙම විශ්වවිද්‍යාල මට්ටමේම ඒ පන්තියම කරලා ආපු අයත් ඉන්නවා. හැබැයි අර MIT ලෙවල් එකට වඩා ටිකක් පහළ ලෙවල් එක වෙන්න පුළුවන්. ඒ වුණාට ඒක පිළිබඳව අවබෝධයක් තියෙන අය ඕන තරම් ඉන්නවා. සහ හයි ස්කූල් එකේදීම ඒ නිසා මැතමැටිකල් රිසර්ච් කරන්න හම්බෙච්ච කට්ටියත් අපිට දකින්න හම්බ වෙනවා. හොඳයි මම හිතන්නේ ඔබට මේ ෆීල්ඩ්ස් මෙඩල් එක පිළිබඳව ගණිතය පිළිබඳව පොඩි අදහසක් එන්නේ නැති. ඉතින් අවසාන වශයෙන් එහෙමනම් දැන් මම හිතන්නේ ඔබ දැන් PhD කිරීම සඳහා අවුරුදු 5කට නැවත USA වලට යනවා. ඉතින් අවසාන වශයෙන් මොකද්ද ඔබේ අපේ දරුවන්ට කියන්න තියෙන්නේ මේ වැඩසටහන බලන අයට ගණිතය පිළිබඳව සහ ඔබේ මොකද්ද අනාගතය පිළිබඳ අදහස? ඔව් කියන්න තියෙන ඉතින් ඔයාලන්ට මැත් ගැන විශාල හැකියාවක් සහ උනන්දුවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මැත් කරන එක හොඳයි. ඒකට අවස්ථාව වලට ගන්න පුළුවන්. සහ මේ ඔලිම්පියාඩ්ස් මම හිතන්නේ හොඳ දෙයක් හයි ස්කූල් කාලේදී වගේ කරන්න. ඒකත් එක්ක මම හිතන්නේ ඉතින් අර තමන් කැමති දෙයක් නම් කරන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන්ම ඒක කරනවා කියන්නේ වෙනත් දේවල් කීපයක සැක්‍රිෆයිස් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ తాවකාලිකව ඉකොනොමික් සැක්‍රිෆයිස් එකක් වෙන්න පුළුවන්. එහෙම දේවල් ටිකක් තියෙනවා. හැබැයි මේක අර ඉන්ට්‍රස්ටිං සහ අවශ්‍ය තැනේදී ඒකෙන් එළියට ගිහිල්ලා ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන්නත් අවස්ථාව ඕන තරම් තියෙනවා. හොඳයි. එහෙමනම් අපි මේ පළවෙනි පොඩ්කාස්ට් එක අද මෙතනින් අපි අවසන් කරනවා. නමුත් මොහු නැවත ඇමරිකාවට යන්න කලින් අපිට අවස්ථාවක් ලැබුණොත් අපි තව එකක් හෝ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. සමහරට එහෙම කරන්න පුළුවන් වෙයි. නමුත් අපි එතනින් පස්සේ ලංකාවේ අපේ ඉන්න විවිධ පුද්ගලයෝ සමග විවිධ ශේෂ්ඨ පිළිබඳව කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබටත් පුළුවන් ඔබේ අදහස් කමෙන්ට් එකක් දාන්න. එහෙමනම් අපි නැවත මේ වගේ වැඩසටහනකින් හමු වෙමු.